හයි යාළුවනේ මම ඔයාලට මුලින්ම ගෙනාවා ක්‍රිප්ටෝ ETF එකක් කියන්නේ මොකක්ද මේකෙන් ලැබෙන වාසි සහ මේ හැම දෙයක් ගැනම මම ඔයාලට මේ වීඩියෝ එකේදී කතා කරා. රයිට් අද මම ඔයාලට කතා කරන්න යන්නේ වෙනස්ම දෙයක් ක්‍රිප්ටෝ ETF එකේද වාසි නැත්නම් යුනිට් ට්‍රස්ට් නැත්නම් ලංකාවේ LKR වලින් ඩිපොසිට් කරලා වැඩ කරන්න පුළුවන් ETF එක තමයි යුනිට් ට්‍රස්ට්. ඒතකොට යුනිට් ට්‍රස්ට් එකේද වාසි කියන එක මම ඔයගොල්ලන්ට සරල උදාහරණයක් දෙන්නම්. ඒතකොට මේකෙදි ඔයා තෝරගන්න ඕනේ ඔයාගේ වැඩියෙන්ම ඒ කියන්නේ ඔයාගේ ඉන්කම් එක වැඩියෙන්ම ජෙනරේට් කරන්න පුළුවන් මොන ETF එකේද කියලා ඔයාලට මම සරල උදාහරණ එක්කම පැහැදිලි කරන්නම්. එතකොට ETF එකක් කියන එක ඔයගොල්ලෝ දන්න ඕනේ හැමෝම. එතකොට ETF එකක් කියන එක හැමෝටම මම පැහැදිලි කරලා දුන්නා. නැත්නම් exchange traded fund එකක්. එතකොට මේ සමූහයක නැත්නම් ක්‍රිප්ටෝකරන්සි සමූහයක එකතුවක් තමයි ETF එකක් කියලා කියන්නේ. එතකොට අපි බලමු මේ සාමාන්‍යයෙන් වා ක්‍රිප්ටෝ වලදී වාගේ තනි තීරණයට විකුණන්න සහ ලබා ගන්න නැත්නම් බයි කරන්න පුළුවන් ක්‍රිප්ටෝ. එතකොට සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ යුනිට් ප්‍රයිස් එක ආයෝජනය කරොත් එහෙම ඔයගොල්ලන්ට වෙනම දේවල් ටිකක් කරගන්න තියෙනවා. ඒවා කරගන්න සාමාන්‍යයෙන් ඔයාගේ ජොබ් එකක් කරනකොට ඔයාගේ කාලය අපරාධේ කාලේ නාස්ති වෙනවා. එතකොට ඔයාට තනි තීරණයක් අරගෙන මේ ක්‍රිප්ටෝ ETF එකක් කරගෙන යන්න අමාරුයි. හැබැයි මේකෙදි ඔයාලට තිබෙන වාසි මම එකිනෙක පැහැදිලි කරන්නම්. රයිට්. එතකොට මෙතනින් ගනුදෙනු කරන ආකාරය කොටස් වෙළඳපොළ හරහා ස්ටොක් එක්ස්චේන්ජ් දවස පුරා ඕනෑම වෙලාවක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙනවා මේ ETF එක. ක්‍රිප්ටෝ ETF එකක් හොඳේ. ඊට පස්සේ මෙතන යුනිට් ට්‍රස්ට් අරමුදල් කළමනාකරන සමාගමෙන් කෙලින්ම මිලදී ගත යුතුයි. ඒ කියන්නේ තව කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙන්න ඕන. නැත්නම් තව කෙනෙක් මත යැපෙන්න වෙනවා. එතකොට ඒ හරහා තමයි වාට මේකෙදි වාගේ ආයෝජනය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මම කතා කරන්නේ සාමාන්‍යයෙන් ආයෝජනයක් කිව්වහම එක ස්කෑම් වල දාන එක නෙමෙයි ආයෝජනය කියන්නේ. හරියාකාරව වාගේ මුදල් නැති වෙන්නේ නැති විදිහට ආයෝජනයක් කරන ගැන තමයි මම කතා කරන්නේ. ඊට පස්සේ මිල තීරණය වෙන ප්‍රධාන කරුණ තමයි වෙළඳ පොලේ ඉල්ලුම සහ සැපයුම අනුව දවස පුරා වෙනස් වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම අනුව දවස ගානේ පොඩි ටයිම් ඒ කියන්නේ පොඩි ආදායම් උනත් මේකෙන් ETF එක හරහා එකතු කරනවා. එතකොට දවසට පැය 24ම මෙයා වැඩ. හැබැයි යුනිට් ට්‍රස්ට් එකේ වැඩ කරන්නේ දවසේ ඒ කියන්නේ අගය මත දවසේ අවසානයේ ගණනය කරනු ලබන අගය මත විතරයි මේක වැඩ කරන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පිරිවැය සාපේක්ෂව ඉතා අඩු කළමනාකරන ගාස්තු. ඒ කියන්නේ පීස් අඩුයි. ETF වල ෆ්‍රී එක අඩුයි. කළමනාකරණය සහ අපි බලමු යුනිට් ට්‍රස්ට් එක කළමනාකරණය සහ පරිපාලන ගාස්තු මදක් වැඩි වෙනවා. ඒ කියන්නේ ටිකක් වැඩි වෙනවා. දැන් හිතන්නකෝ ස්ටොක් මාකට් එක ආයෝජනය කරනවා කියලා. ස්ටොක් මාකට් එක ආයෝජනය කරත් කොච්චර ඩොකියුමන්ට් අවශ්‍යද? කොච්චර දේවල් කරන්න ඕනද? එතකොට ඔයාගේ ජොබ් එකත් එක්ක ඔයාට මේ දේ එපා වෙනවා. නැත්නම් ආයෝජනය එපා වෙනවා. එතකොට ආයෝජනය හරියාකාරව කරගන්න තමයි මේ ක්‍රිප්ටෝ ETF එක මම ඔයාලට පැහැදිලිව මේ විදිහට පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ද්‍රවශීලත්වය ඉතා ඉහළයි. ද්‍රවශීලත්වය ඕනෑම මොහොතක විකුණා මුදල් කරගත හැකියි. කියන්නේ මම ඔයාලට පැහැදිලි කරානේ ඕනෑම මොහොතක මුදල් කරගන්න පුළුවන්. අර මුදල් කළමනාකරු හරහා මුදල් කර ගැනීමට දින කිහිපයක් ගත වෙන්න පුළුවන්. දවස් කිහිපයක් ගත වෙන්න පුළුවන් වාගේ සල්ලි නැවත ගන්න ගියාට පස්සේ. එතකොට කොටස් වෙළඳපොළ ගිණුමක් නැත්නම් CDS account අවශ්‍ය වේ. ඒ කියන්නේ කොටස් වෙළඳපොළේ ගිණුමකුත් අවශ්‍ය වෙනවා මේ යුනිට් ට්‍රස්ට් එක. කියන්නේ දැන් හිතන්නකෝ මම ක්‍රිප්ටෝ ගැන කතා කරන හින්දා මේක ගැටලුවක් කරගන්න එපා. CDS ගිණුමක් අවශ්‍ය නොවේ. එතකොට යුනිට් ට්‍රස්ට් එකට CDS ගිණුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ගැන හිතන්න එපා. මේක ක්‍රිප්ටෝ වලට අදාළ වෙන්නේ නැහැ. ක්‍රිප්ටෝ ETF එකකදී අපිට ඕනම ආකාරයකින් ක්‍රිප්ටෝ ගන්න සහ ක්‍රිප්ටෝ විකුණන්න
ඕන වෙලාවක් පුළුවන්. නමුත් ක්‍රිප්ටෝ ETF හරහා දැනට ලංකාවේ කිසිම කෙනෙක් ක්‍රිප්ටෝ ETF එකක් සම්බන්ධව මම හිතන්නේ ක්‍රිප්ටෝ ETF එකක් යූස් කරලා නැත්නම් එලි දක්වලා නැහැ. ඒක තමයි මම අනාගතයේදී කරන්න යන්නේ. ක්‍රිප්ටෝ ETF එකක් හරහා ඔයගොල්ලන්ට ඉන්කම් එකක් ජෙනරේට් කරන එක තමයි මම කරන්න යන්නේ. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ channel එක හරහා මම අරගෙන එන්නේ ක්‍රිප්ටෝ ETF එකක් හරහා මගේ අනාගත බලාපොරොත්තු තමයි මම මේ අරගෙන එන්නේ. ඒතකොට ඔයාලටත් මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඔබ තෝරගත යුත්තේ කුමක්ද කියලා පැහැදිලිව ඔබට කොටස් වෙළඳපොළ ගැන අවබෝධයක් ඇති අතර දවස පුරා සිදුවන වෙනස්කම් වලින් ප්‍රයෝජන ගැනීමට නම් ETF තෝරගන්න. ETF තෝරගන්න කියනවා. හැබැයි දිගු කාලින ආයෝජනයන් සඳහා. ෂෝට් ටර්ම් නැත්නම් 1 ස්පොට් ගහලා සල්ලි ඩබල් කරනවා. නැත්නම් වෙන 150 60 තියෙන තැන් වල ආයෝජනය කරනවා. ඊට අමතරව ගොඩාක් දේවල් තියෙනවා. ඒතකොට මේ වගේ තැන් වල මුදල් දාන්නේ නැතුව ඔයාලට පුළුවන් ETF එකක් කරහා වැඩ කරගෙන යන්න. ETF එකක් කරහා වැඩ කරගෙන යනකොට ඊටාම පහසුයි, සරලයි. ඔයාගේ amount එක නැති වෙන්නේ නැතුව වැඩ කරන ක්‍රම ගැන මම ඉදිරියේදීත් කතා කරනවා. ඊට අමතරව මම ETF එකක් ලංකාවේ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් වෙබ්සයිට් එකක් නෙමෙයි. එතකොට ඒ අදාළ ડોකියුමන්ට් සහ ඒ අදාළ සම්බන්ධ නොලෙජ් එක නැති හින්දා මම ඒ සම්බන්ධව නෙට්වර්ක් පැත්තට බර කරන්නේ නැහැ. මම ETF එකක් විදිහට මම රන් කරන්න බලාපොරොත්තු වෙනවා මේක ඉදිරියේදී. ඒතකොට ඔයගොල්ලන්ට මේක ඉදිරියේදී බලා ගන්න පුළුවන් මගේ channel එකේදී ක්‍රිප්ටෝ ETF එකක් කරහා ඔයාලට මාසික ඉන්කම් එකක් ජෙනරේට් වෙන විදිහට මම හදලා දෙනවා. රයිට්, ඉතින් ওই ටික තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාට මේකෙන් වීඩියෝ එකකින් අවබෝධයක් ආවනම් මොනවා ගැනද අවබෝධයක් ආවේ නැත්තේ? අපැහැදිලි තැන් තියෙනවද? මේ දේවල් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊගාව වීඩියෝ එකත් ගේන්න ඕන වීඩියෝ එකත් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඔයාලට ඒ ප්‍රශ්න වලටත් උත්තර දීලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකොට මෙන්න මේ විදිහට තමයි ETF එකක් ක්‍රියාත්මක කරලා වැඩ කරගෙන යන්නේ. අපේ ඉන්කම් එක අපිම ජෙනරේට් කරගන්න විදිහ තමයි මේ වීඩියෝස් වලින් කියලා දුන්නේ. එතකොට ඕනම කෙනෙකුට ආයෝජනය කරන්න පුළුවන්. රයිට්, එහෙනම් මම ආයෝජනය සම්බන්ධව වැඩි කැමැත්තක් දක්වන හින්දා, හැබැයි එක ස්කෑම් නෙමෙයි, මම ට්‍රස්ටඩ් ආයෝජනය තමයි කරන්නේ. ඒක හින්දා ඕගොල්ලොන්ට මේ channel එක වටිනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊට අමතරව ඔයාට වගේම ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න ක්‍රිප්ටෝ ශ්‍රී ලංකා අලුත්ම වීඩියෝ එකක් අරගෙන වීඩියෝ එක බැලුව හැමෝටම ජය වේවා. ස්තුතියි.